ඉතින් මේස ලග්නෙහි දයාබර ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම හිතලා විශ්වාස කරනවා මේ වීඩියෝ එක ගොඩක් මේස ලග්න හිමියන් බලනවා කියලා. මොකද මේකේ thumbnail එකේ තියෙන්නේ මේස ලග්න හිමියන්ට 2026 වර්ෂයේ කොහොමද කියන එක ගැන. ඉතින් අපි ක්‍රමානුකූලව කතා කරලා බලමු මේස ලග්න හිමිය ඔබට 2026 දී සිදුවෙන බලපෑම් සහ ග්‍රහ මාරු සහ ඒවායෙන් ඇති වෙන ඔයාගේ ජීවිතයට ඇති වෙන පොදු මේස ලග්න හිමියන් ඔබට හිමියන ඔබට පොදුවේ ඇති වෙන ගති ලක්ෂණ මොනවද කියන එකක් බලමු. මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කියලා මම ඔයාලෙන් ඉල්ලා සිටිනවා. මොකද මේස ලග්න හිමියන්ට ජූනි මාසයේදී සිදුවෙන ග්‍රහ මාරුවක් හින්දා හොඳ දේවල් වලට කියන්නේ පොඩි වාසසහගත තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ හින්දා වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. අපි මේ තත්ත්වය ගැන කතා කරමු. ඉතින් සහෘද ඔබෙන් මම ඉල්ලා සිටිනවා මේ දේවල් ඔයාගේ ජීවිතේ හොඳ පැත්තට හදාගන්න යොදාගන්න කියන එක. මොකද කේන්දර මතවත් ජ්‍යොතිෂ මතවත් ජීවිතේ පදනම් කරගන්න එපා. මේ වගේ ඔයාලට ගන්න පුළුවන් හොඳ ගයිඩ්ලයින් එකක් විතරයි. ඒ කියන්නේ පැහැදිලි මාවතක් විතරයි. ඉතින් හරි පැහැදිලි මාවතේ ඔයාලට යන්න අපි සූදානම් කරන්න තමයි මේ දේවල් ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් ඒ හින්දා මම ඔයාලෙන් ඉල්ලා සිටිනවා මේවා සමබරව අරගෙන හොඳින් තේරුම් ගන්න. ඔයාගේ ජීවිතේ යහමගට ගෙනියන්න, ධෛර්යවත් කරගන්න මේ දේවල් යොදාගන්න. ඉතින් ඔයාලට පුළුවන් 2026 ලස්සනට ජයග්‍රාහී වර්ෂයක් විදිහට අවසන් කරන්න. එහෙනම් අපි බලමු වීඩියෝ එකේදී. මේස ලග්න හිමි ඔබේ සෙනසුරු දැනටමත් ඉන්නේ 12 වෙනි. ඒ කියන්නේ මීන රාශියේ තමයි ඉන්නේ. සෙනසුරු මේ පසුගිය අවුරුද්දේ 2025 අවුරුද්දේ මාර්තු මාසයේ තමයි ඔයාගේ මේ මේස ලග්න හිමියන්ගේ මීන රාශියට සෙනසුරු යන්නේ. ඉතින් මේ සමග මේ ඇති වෙන සෙනසුරු ඒ රාශියක මේ අවුරුද්දේ අවසාන වෙනකමුත් ඔයාට තියෙනවා ඒකේ බලපෑම ඇති වෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ හින්දා වියදම් අධික වෙන්න පුළුවන්. ඔයාගේ වේගීදම් ගැන සාක්කුව ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. මොකද ඔයා අත්‍යවශ්‍ය දේවල් විතරක් ගන්න. කඩේට යද්දි බිලක් ලියාගෙන යන්න. ලියාගෙන ගිහිල්ලා ඒ බඩු විතරක් ගන්න. මොකද ඔයාට ආදායමට වඩා වියදම වැඩි වෙන ස්වරූපයක් තියෙනවා. හැබැයි මේ තත්ත්වයක් එක්කම ඔයාට විදේශ ගමන් වලට අවධානය යොමු කරලා තියෙනවා නම් විදේශ ගමන් වලින් මේෂ ලග්න හිමියන්ට ජය ගන්න හැකියාව ලැබෙනවා. මේ ග්‍රහ පිළිමත් එක්ක ඉතින් ඒ හින්දා විදේශගත වෙන කට්ටිය උත්සාහ කරලා බලන්න. ඔයාලට ජයග්‍රහණයක් අත ළඟටම එන්න ඉඩ තියෙනවා. ඉතින් අපි ගුරු ග්‍රහයාගේ බලපෑම ගත්තොත් එහෙම වසර මැද භාගයේදී ගුරු ග්‍රහයා 4 වැන්නට ඒ කියන්නේ කටක රාශියට පැමිණෙනවා. මේ පැමිණීමත් එක්ක මේකේ බලය උච්ච බලයක් බවට පත් වෙනවා. මේ ඉඩම් නිවාස යාන වාහන වගේ දේවල් වල සිහින සැබෑ කරගන්න ඔයා බලන් ඉන්නවා නම් ඒකට හොඳ ප්‍රතිඵල ගේන කාලයක් මේ කාලේ ඉඳලා වෙනවා. ඒ කියන්නේ මේ අවුරුද්දේ මැද භාගයේ වගේ වෙද්දී වාගේ ගුරු ග්‍රහයාගේ කටක රාශියට පැමිණීම හේතුවෙන් ඔයාලට ඒ අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමයි ඔයාගේ රැකියා ව්‍යාපාර අපි ගත්තොත් එහෙම රැකියා ස්ථානේ මාරු කරන්න ඔයාට යම්කිසි තත්ත්වයක් තියෙන ඉඩ තියෙනවා. ඒ හින්දා ඔයා රැකියාව පවතින රැකියාව කරන් යන රැකියාව ගොඩක් ඉවසීමෙන් කරන්න. මොකද ඔයාට ඇති වෙන ශනික කෝපය හරි ඔයා ගන්න සමහර තීරණ හින්දා ඔයාට රැකියා ස්ථානය මාරු කරන්න සිදු වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් අපි ඊට පස්සේ බලමු ආර්ථික සහ මුදල් ඔයාට මොන වගේද මේ 2026 අවුරුද්දේ මේෂ ලග්න හිමියන්ට බලපාන්නේ කියලා. ඉතින් 2026 වසර අධික වියදම් වසරක් විදිහට තමයි දිගින් දිගටම මේ ග්‍රහ පීඨයෙන් එක්ක මේෂ ලග්න හිමියන්ට අපිට සඳහන් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාගේ සාමාන්‍ය වියදම් වැඩි වුණාට පුංචි දේවල් වලට ඔයා ආයෝජන කරනවා නම් මොනවා හරි වාහන ඉඩකඩම් නිවාස වගේ දේවල් වලට ආයෝජන කරනවා නම් ඇත්තටම මේක හොඳ වර්ෂයක්. ඉතින් ඒකෙන් ඔයාලට හරි ආයෝජන තත්ත්වවලට ඔයාලට මඟ පාදා ගැනීමේ හැකියාවක් තියෙනවා මේෂ ලග්න හිමියෝ ඔබට. ඒ හින්දා වියදම් කරද්දී ආයෝජනයේ ගැටලුවක් නෑ. හරි ආයෝජන තෝරාගෙන ඒවට ආයෝජනය කරන්න බලන්න. අනවශ්‍ය වියදම් කපා හැරලා. ඉතින් එහෙම තමයි මේෂ ලග්න හිමියන්ට මේ ලබන අවුරුද්ද ගත කරන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම අපි බලමු ඔයාගේ පෞල් ජීවිතේට මොකද්ද මේ 2026 වර්ෂයේදී ඇති වෙන වෙනස්කම් සහ බලපෑම් කියලා. ඉතින් ගුරු 4 වෙනිට මම කලින් කියනවා කියලා මාසේ අවුරුද්දේ මැද වගේ වෙද්දී ඉතින් එතකොට ඔයාගේ ගෘහ ජීවිතේ ඊටාම සාමකාමී වෙනවා. ඒ කියන්නේ ඔයාගේ මෙච්චර කාලයක් තිබිච්ච ගැටලු තියෙනවා නම් ඔයාගේ පෞල් කුටුම්බය ඇතුළේ තියෙන ගැටලු තියෙනවා නම් ඒවා මේ සමතේකට පත් කරගන්න පුළුවන් හැකියාවක් ඇති වෙනවා. මේෂ ලග්නිය ඔබට මේ වර්ෂයේ හොඳට කළමනාකරණය කරගත්තොත් ඔයාට මේ ග්‍රහචාර වලින් ලැබෙන උත්තේජනයත් එක්ක ඔයාගේ පෞල් ජීවිතය හොඳ සාමකාමීව ගත කරන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් තව විශේෂ දෙයක් තමයි අවිවාහක කට්ටියට මංගල යෝජනා කියන අවුරුද්දක් 2026 වර්ෂයේ. ඉතින් මේෂ ලග්නිය තාම තනිකඩයි නම් ඉතින් සහකාරියෙක් හොයාගන්න උත්සාහ කරන්න. ඉතින් ඔයාලට ගොඩක් සුබදායක මංගල යෝජනා ඇති වෙන්න ගේන්න ඉඩකඩ ප්‍රස්තාව තියෙනවා. ඉතින් ඒක අමතක කරන්නත් එපා.
ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතා දැන්ට කරන් යන කෙනෙක් නම් ප්‍රේම සම්බන්ධතාවල විශ්වාසයේ කඩවීම වගේ දේවල් ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මොකද යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන් පොඩි අතපසුවීම් නිසා ඒවල පොඩි හිතන්න දේවල් නෙමෙයි. ඉතින් ඒ හින්දා මේකත් පොඩ්ඩක් ඔළුවේ තියාගෙන කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි වලම අධ්‍යාපනයේ කොහොමද මේ ලග්න හිමියට පොදුවේ බලපාන්නේ කියලා. ඉතින් උසස් අධ්‍යාපනය සඳහා ඔයාලට විදේශගත වෙන්න ආසාවක් හරි ඔයා පොරොත්තු ලේඛනයක හරි ඉන්නවා නම් ඔයාලට සුබ ප්‍රතිඵලයක් මේ 2026 අවුරුද්දේදී අනිවාර්යයෙන්ම අහන්න දකින්න ලැබෙවි. ඉතින් ඒ හින්දා උසස් අධ්‍යාපනයට හරි නැත්නම් ඔයාගේ ද්විතීයි අධ්‍යාපනයට හරි විදේශගත වෙන්න බලන් ඉන්නවා නම් ඒකට ඇප්ලිකේෂන් දාන්න, ඒකට යොමු වෙන්න උත්සාහ කරන්න. ඉතින් හොඳ කාල පරිච්ඡේදය 2026 අවුරුද්දේදී ඔයාලට අනිවාර්යයෙන්ම ලැබෙන්න ඉඩ තියෙනවා. ඉතින් පරීක්ෂණ කටයුතු, ඒ කියන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මොකද පරීක්ෂණ කටයුතු වල යෙදලා ඉන්නවනම් මොනවා හරි ඔයා හිතන්න අලුත් නව නිර්මාණයක් ගැන පරීක්ෂණයක් නැත්නම් යම් කිසි දෙයක් ගැන පරීක්ෂණයක් කරනවා නම් ඒ වගේ සාර්ථක ප්‍රතිඵල මේෂ ලග්න හිමිය ඔබට 2026 වර්ෂයේදී අනිවාර්යයෙන්ම ලැබෙන්න පුළුවන්. ඉතින් අපි බලමු සෞඛ්‍ය ගැන අපි අනිවාර්යයෙන්ම බලන් සිද්ධ වෙනවා. මොකද 2026 වර්ෂයේ ඔබ සින්සු ඒ රාශියකින් තමයි පටන් ගන්නෙ. ඊ අවුරුද්දේ ලැබුණු වාගේ සින්සු 12 වෙනිදා මීන රාශියට ආපු ගැටලුවත් එක්ක ඔයාලට සෞඛ්‍ය තත්ත්වයට පොඩි ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔයාගේ පාද වලට ඊට පස්සේ නිින්ද නොයාම, ඒ වගේ ඇස් වල දුර්වලතා, ඒ වගේ දේවල් ඇති වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒවත් එක්කම ඇති වෙන මානසික ආතතිය පාලනය කරගන්න, භාවනා කරන්න වගේ දේවල් වලට පොඩ්ඩක් යොමු වෙන්න. මොකද ඒ වගේ දේවල් කරොත් ඔයාලට පුළුවන් ඔයාගේ යම්කිසි මේ මානසික පීඩන තත්ත්වය අඩු කරගන්න. ඉතින් මේක ලොකුවට හිතන්න එපා. හැබැයි සහැල්ලුවෙන් ගත කරන්න. සතුටින් ඉන්න පුළුවන්, හැමෝටම සතුටින් ඉන්න. එතකොට ඔයාලට මේක කරගන්න පුළුවන්. ඉතින් මේ මම විශේෂයෙන් අවධානය කරන්න තියෙන්නේ ගිය අවුරුද්දේ ඔයාලට රෙලෙවිටි සෙන්සර් ඉලාස්ටික් අපල නිසා මේ ගොඩක් දේවල් හොඳ තත්ත්වෙන් තිබ්බත් යම් දේවල් ඒක ඉස්මතු වෙලා ඒ හරහා ඇති වෙන ඉලාස්ටික් බලපෑමත් එක්ක වෙනස් වෙන්න හැකියාව තියෙනවා. එහෙනම් මම ඔයාලට අවවාද කරනවා ගොඩක් ඉවසීමෙන් ආගමික දහමට ලැබි වෙලා ගොඩක් බුද්ධියෙන් කටයුතු කරන්න ඕන වර්ෂයක්. ඉතින් මේ විදිහට කටයුතු මේෂ ලග්න හිමියන්ට ගුරු ග්‍රහය 4 වෙනිදාට පැමිණීම මම ඔයාලට කිව්වා මේ වීඩියෝ එකේ විශේෂයක් තියෙනවා කියන්නේ කියලා. ඒ කියන්නේ කටක රාශියට පැමිණීම ඔයාලට ඉතාමත් සුබ, ඒ කියන්නේ විශ්වයේ ශක්තිය උච්ච වෙන කාල පරිච්ඡේදයක් ඇති වෙනවා. ඒතකොට ඔයාලා මොකක් හරි දේපලක් භූමිය සම්බන්ධ දෙයක් මිලදී ගන්න බලාපොරොත්තු වෙලා හිටියනම් ඒක අනිවාර්යයෙන්ම ඉෂ්ට සිද්ධ වෙන කාලයක් බවට පත් වෙනවා අපේ මේෂ ලග්න හිමියෝ ඔබට. ඉතින් ඒ හින්දා ඒවට උත්සාහ කරන්න. ඒ වගේම බලගත විදේශ යෝගය ඇති වෙනවා. සමහර විට ඔයා පොරොත්තු ලේඛනයක විදේශගත වෙන බලන් හිටියනම් මේෂ ලග්න හිමියෝ ඔබ මේ ජූනි මාසයේ ඇති වෙන මේ ග්‍රහ මාරුවත් එක්ක 4 වෙනිදාට පැමිණීමත් එක්ක ඔයාට ඉෂ්ට සිද්ධ වෙන්න තියෙන හැකියාව ගොඩක් වැඩි වෙනවා. ඉතින් ඔයාගේ ජීවිතේ සාර්ථක වෙන්න 2026 හොඳ අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම මේ වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් එහෙනම් මේෂ ලග්න හිමියෝ ඔබට ජයෙන් ජය වේවා.